කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නෑනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් පොසොන් දවස් ටික කොහොමද ගෙවුනේ කියලා බලමුද? එන්න කොහෙනම් වීඩියෝ එක බලන්න. तूने पायल जो कनकाई रासे सिला कौदो ඉතින් උදේම ත්‍රිපෝෂ හදලා තේ බොන්න තමයි දැන් මම මේ හදන්නේ. හස්බන්ඩ්ගේ නයිට් එක. එයා ඉතින් තාම ආවේ නැහැ. ඉතින් එයාටත් එක්කම අපි ත්‍රිපෝෂ හදාගමු. ඔන්න ඉතින් ත්‍රිපෝෂ වල අයිතිකාරයෙක් ගෙදර ආවා. වැඩි හරියම්ම තින් ත්‍රිපෝෂ වලට ආසේ එයා තමයි. අපි එයාටත් ඒක ගිහින් දෙමුකෝ. ඕම් බලන්නකො මූණ හිනහල්. එයා එහෙම තමයි. ගොඩාක් ආසයි ත්‍රිපෝෂ කන්න. ඒක ඉතින් මට ලැබෙන එක එයා තමයි කන්නේ. අද පැංචට උදේට කිරිබත් තමයි හදන්න අදහස. හාල්තුත් පෙඟෙන්න දාලා මං චුට්ටක් ආවා උදේම එළියට. අපේ නැන්දලයි peer ගහලම ඒකේ මේ තරම් ලොකු peer හැදෙන්නෙත් නෑ. ඒත් ඒ වගේ peer ගෙඩියක් වැටිලා තිබ්බා. ඒක කුරුල්ලෝ කාලා නිසා කුරුල්ලොන්ට කන්න මේක ගිහින් තිව්වා. කුරුල්ලොන්ට කැම තියෙන තැනේ ඒකත් උදේම ඒ කට්ටියන්ට තියලා පින් වැඩකුත් කරගෙන අපි ගෙදර ගිහින් මොනවද කරන්න තියෙන්නේ කියලා බලමුකෝ. ආච්චි උදේම කිරි ආහාරත් පූජා කරලා පහනත් පත්තු කරලා තිබ්බා. ඉතින් වෙනදට පොය දවසට උදේම අපේ අම්මා ගෙදර එනවා. ඉතින් අද තාම ගෙදර ආවේ නැහැ. අම්මට කෝල් කරාම කිව්වා චුට්ටක් පරක්කු වෙන්න කියලා. ඉතින් අපේ අක්කා තමයි පොසොන් එකට කූඩුවක් හදලා තිබ්බේ. මම වෙසක් එකට වෙසක් කූඩු හැදුවා. ඉතින් පැටියයි කෑම එකත් රෙඩි. දැන් එයාට කවන්න තමයි තියෙන්නේ. बस तुमसे जाना दिल ने बस तुमको माना आशिक तुम्हारा पागल दीवाना तूने. දැන් ඉතින් මම යුද්ධ ප්‍රකාශ කරන අවස්ථාව තමයි මේ ඔයාලා දකින්නේ. හැම බබම් මෙහෙම තමයි යන්නේ. කෑම කන්න හොරයිනේ. ඒක ඉතින් දන්නේ අම්ම කෙනෙක්ම විතරයි. ඉතින් හස්බන්ඩ් පොඩි ගමනක් යවුවා. යාතුත් ඔන්න එනවා. ඉතින් අපේ ටවුන් එකේ දන්සල් දෙකක් තිබ්බා. කිරිබත්තුයි හා කිරි. ඉතින් මට කන්න ආසයි කිව්වට පස්සේ එයා ඉක්මනට ගිහිල්ලා ඉවරලා අරගෙන ආවා. බලන්නකෝ අනේ. ඉතින් මේ උතුම් පොය දවසේ දන්සල් දීපු හැමෝටම ගොඩාක් පිං. බබා නිදි කරා කෑම කවල යාව සෝදලා නිදි කරලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් එළියට යන්න හැදුවේ හස්බන්ඩ් එක්ක. මේ තමයි මගේ දන්සල් අවුට්ෆිට් එක. එහෙමත් නෑනේ මම පොඩ්ඩක් එළියට යන්න තමයි අදහස. දන්සල් වඳින්නම කියලා හිතාගෙන නෙවෙයි යන්නේ. විනාඩි 10-15කට එළියට ගිහින් එනවා. බබාව එහෙම ඉතින් ගෙදරට දීලා තමයි යන්නේ. ඒ වුණාට මට එහෙම ගොඩක් වෙලා ගිහින් ඉන්න හිතෙන්නේ නෑ. එයා ගෙදර නිසා. आवाज सीत सरसाओ सोयला आवाज सीत सरसा तूने चूड़ी जो कनकाई मेरे दिल को दीप सुनाई मेरे जीने के तू
කොහේ හරි යන්න ලේස්ති වුණොත් උදේට තමයි යාටත් මේව මතක් වෙන්නේ. බලන්නකො බයික් එක හොදන වෙලාව. ඔන්න දැන් අපි ටවුන් එක පැත්තට යන්න තමයි හදන්නේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා ටවුන් එකේ. මම පෙන්නන්නම් ඔයාලට අපේ ටවුන් එකේ මේ වෙලාවේ කොහොමද කියලා. දැන් උදේ 11ට විතර ඇති. නෑ එච්චර උනෙත් නෑ. 10:00 වගේ විතර ඇති. ඉතින් බලමුකෝ කොහොමද කියලා. පේනව නේද සෙනඟ? දන්සල් ගොඩක් තිබ්බ ටවුන් එකේ. ඒ මූණට මූණ බලාගෙන තියෙන අයිස්ක්‍රීම් දන්සල් දෙකට ළමයි. අයිස්ක්‍රීම් නම් ඉතින් ගහ ගන්න තරම් තිබ්බා. අයිස්ක්‍රීම් නම් ඉතින් තේරුම් නැහැ පෝලිං වල ඉඳගෙන කාලා. යන්කු බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ හරියනම් මේ ගොඩක් ප්‍රතිකාර මට උදේ හස්බන්ඩ් හාල් කිරි දන්සලක් හාල් කිරි වෙනක් දුන්නේ. අන්නේ දන්සල ඒක ගොඩක් වෙලා තිබ්බා. ඒ නිසා ඉතින් මේ හරිය ට්‍රැෆික් එක ගොඩාක් වාහන තදබදේ තිබ්බා. ඒ දන්සලක් ගොඩක් වෙලා තිබ්බා. ඒ නිසා තමයි වාහන එතන හිර වුනේ. මෙතන තියෙන ළමයි අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් ඒ නිසා නවත්තන් ඉඳලා තේරුමකුත් නැති නිසා අපි ඉස්සරහටම යනවා. ඉතින් අපිට හම්බුණා දෙහිගහ ලන්දහායේදී සීනි සම්බල් පාන් දන්සලක්. ඒක කරන්නේ බේකරි එකේ. ඉතින් හස්බන්ඩ් මාව පොලිමට දාලා බයික් එක නවත්තන්න ගියා. ඉතින් සීනි සම්බල් පාන් එකක් අරගෙන කෑවා. පාරට අවිලා කාපු පළවෙනි දන්සල එකත් කාලි වරලා අපි ගියා මිරිජ්ජවිල පැත්තට. මේ පන්සලේ තොරණක් තියෙනවා. අපි ඒකත් බලන්න යමුකෝ. මම කලින් වීඩියෝ එක කියලා තිය අපි මුලින් හිටියේ රෙන්ට් එකට ගෙදරක කියලා. ඒ ගෙවල් දෙක තිබ්බ මේ හරියේ. ඉතින් මේ පාරෙන් යද්දි ගොඩාක් මතක වෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් අපි මේ පැත්තේ හිටියා. ඉතින් හරි ආදරණීය මිනිස්සු මේ මිරිජ්ජවිල මේ හරියේ ඉන්නවා. ඇත්තටම මාරම නිදහස්. ගොඩාක් ආදරේ මන්නම් මේ පැත්තට. බලන්නකො සරුංගලයකුත් තියෙනවා. අපේ හස්බන්ඩ් ඉතින් සරුංගල් වලින් තොර ලෝකයක් නෑ. අපි ආවා වරායින් කරපු පොක්සිගල් දන්සලට. ඉතින් ඒකේ හස්බන්ඩ් යාළුවෙක් හිටපු නිසා ඒක ළඟටම ගෙනල්ලා දුන්නා. ඉතින් ඒ අයියටත් ගොඩාක් පින් කියනවා මේ වෙලාවේදී. හස්බන්ඩ් නම් ඉතින් මේවට වැඩි ප්‍රියතාවයක් නැහැ. මම තමයි ඉතින් කන්නේ. ඒකත් කන ගමන් ආයේ අපි හරවගෙන ගියා. මම එකපාරටම කිව්වා මට මේ අයිස්ක්‍රීම් දන්සලුත් අයිස්ක්‍රීම් කන්න ඕන කියලා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා ඒකත් අරගෙන ඇවිල්ලා ගෙනත් දුන්නා. එතෙන්ට වෙලා ඒකත් කාලිවර වෙලා ආයෙත් ඉතින් ගෙදර එන්න තමයි හැදුවේ. මොකද මට ඉන්න හිත දෙන්නෙම නෑ බබා ගෙදරනේ. දාන්න එපා හොමුරු වලින් ගැටුවට පස්සේ වල. අයිස්ක්‍රීම් නම් එපා මිත්‍රවරුනි. ඔක්කිය දාම ඔළුවරද අලුත් එකට ඔළුවරද ඔක්කිය තමයි තියෙන අර අතනින් බුරුල් කරා මෙතනත් මේ තියෙන්නේ බද්දන්සලක් ළමයි මේ බලන්නකො පොලිමේ දිග අර පාරේ ගොඩාක් දුරට යනකම් පොලිම තියෙනවා තාම පටන් අරගෙන නැහැ. फ्राइड राइस තුයි අයිස්ක්‍රීම් තුයි තමයි මම හිතන්නේ ඒකෙත් තිබ්බේ. ඒකෙන් නම් අපි කෑවේ නැහැ. කන්නේ නැහැ. මොකද සෙනග හිටියේනේ.
කෝලින් වල ඉන්න වෙලාවකුත් නැහැ. ඉතින් අපි එහෙම ගියා ගෙදර. බබා නැගිටලත් නැහැ තාම. ඒ වුණාට අපි ඉතින් ගියා. ඉතින් ගෙදර ගිහිල්ලා ටික වෙලාවක් හිටියට පස්සේ බබත් හැරුණාම අපි ඉඳලා ඉවර වෙලා ගියා දවල් වෙන්න හස්බන්ඩ්ලයි මාමලයි පැත්තට. ඒ යනකොට ඉවර වෙලා දන්සලක් හම්බුණා. ඒකෙනුත් කාලේ ඉවර වෙලා අපි ගියා හස්බන්ඩ්ලයි මාමලයි ගෙදර. එහෙ ගිහිල්ලා ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මාමා කිව්වා බිරියානි දන්සලක් තියෙනවා ගිහින් කන්න කියලා. ඉතින් ඒකෙනුත් ගිහිල්ලා කාලා එහෙ ආයි ගිහිල්ලා බයික් එක තියලා මාමගෙන් වීල් එකක් ඉල්ලගෙන අපි ආවෙන්න ටවුන් එක පැත්තට. බබා එක්ක බයික් එක යන්න අමාරුයිනේ. ඔයාලටත් ඉන්නවද ඕන දෙයක් ඉල්ලපු සනින්දන නෑදෑයෝ? අපේ හස්බන්ඩ්ගේ පැත්තේ නම් එහෙම නෑදෑයෝ ගොඩක් ඉන්නවා. එයාලා නම් හරිම හොඳයි. ඇයි දන්නවද මම එහෙම කියන්නේ හේතුව? මාමා වීල් එක ගෙනල්ලා වැඩි දවසකුත් නෑ. මේ වීල් එක එයාගත්තේ සල්ලි වලට අලුතෙන්ම. ඉතින් එහෙම එයා ආදරෙන් පරිස්සම් කරන වීල් එක අපි එකපාරක් මේ ඉල්ලපු ගමන් එයාට දෙන්න පුළුවන් කියන්නේ එයාගේ හිත කොච්චර කොහොමද කියලා ඔයාලා හිතන්නකෝ. බබාට යෝගට් එකකුත් ගන්න ඕන. හස්බන්ඩ් ඇවිව සතසට යෝගට් එකක් අරන් එන්න කියලා. ඉතින් ඒ අතරේ මෙන්න මෙයාගේ කෝලම් බල බල මම ඉන්නවා. මෙයා නම් හරි ආසයි විදින්න. එළියට එන්න තියෙනවා නම් එයාට වෙන මුකුත් ඕනේ නෑ. කන්න ඕනෙත් නෑ. ඉතින් මේ ඉන්නවා. ඉතින් තව තිබ්බා එතනම සීනි සම්බල් පාන් දන්සලා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහින් අරන් ආවා. මම නම් ගියේ නෑ බහැලා. දැක්කනේ කෝලෙම. ඔයාලා බලන්න ඇති කියලා යන්නද මේ මොකද්ද කරන්නේ කියලා. අර ඇතින් තියෙන්නේ හස්බන්ඩ් වැඩ කරන ෆැක්ටරිය. අපි ඉඩමක් බලන්න ආව මේ හරිය. ඉතින් ඒ ඉඩම ඉතින් අපිට හරි ගියේ නෑ. මේ දවස්වල අපි ඉඩමක් ගන්න හදනවා. ඉතින් අපි ඉන්නේ අම්මලා උදරනේ ගයක් හදා ගන්න නිසා අපි මේ දවස්වල ඉඩමක් ගන්න බලනවා. ටිකින් වෙන බලන්න දේවල් තිබෙන්නේ මේ ලස්සනට ඉර බහින විදිය බලාගෙන අපි ආවෙන්න ගෙදර. එතන මේ තියෙන ළමයි පුත්සරත් තංසලා. ඉතින් මේක කරේ හස්බන්ඩ්ගේ යාළුවෙක්. ඉතින් එයා කිව්වා ගෙදර එන ගමන් එන්න කියලා. ඉතින් ඒක පටන් ගන්න තිබ්බෙත් නෑ. ඉතින් යාළුවා ඉතින් ළඟටම ගෙනත් දුන්නා. ඊට පස්සේ ඒකත් අරගෙන අපි ඉක්මනට ගෙදර ගියා. මාමට වීල් එක දෙන්න ඕනනේ. රයිස් දන්සලත් තමයි මේ පව කරගෙන යන්නේ. ළමයි ඉතින් ඉන්න වෙලාව නෑනේ. ඒ නිසා ඉවලා ගෙදර ගියා. සෙඩ් එකට ගිහින් තෙලුත් ගහගෙන වීල් එක ගිහින් දෙන්න ඕන හස්බන්ඩ්. ඒ නිසා ඉතින් අපි ආවා ගෙදර. එදා දවසේ එතනින් ඉවරයි. ඊට පස්සේ පහුවදා ආයේ මස්සිනාගේ වෑන් එක ඉල්ලගෙන අපි ආවා තොරන් බලන්න යන්න. කලින් ආවා මොකද අපේ ගමේ පන්සලේ
ධාතු ප්‍රදර්ශනයක් තිබ්බා. ඒකත් වැඳලා තමයි තරම් බලන්න යන්න හිතාගෙන ආවේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තිබ්බේ කියලා. අවුරුදු ගානකින් තමයි අපේ ආච්චි ඒ වගේම අම්මා තොරන් බලන්න යන්නේ. ඉතින් යාළුවට එහෙම එක්ක යන්නේ එහෙම කවුරුත් නැහනේ. ඉතින් ඒ නිසා අපි කවුරුත්ම එක්කගෙන ගියා තොරන් බලන්න. කොහොම හරි ඉතින් යාළුවා සතුටින් හිටියේ එදා. අපේ නැන්දලා පන්සල ඉස්සරහම රොටි දන්සලක් දුන්නා. ඉතින් අපි ඒකටත් ආවා. අවිල ටික වෙලාවක් එතනත් ඉඳලා තමයි තොරන් බලන්න ගියේ. අපි මුලින්ම ගියේ රම්බ විහාරෙට. මම පළවෙනි වතාවට තමයි රම්බ විහාරෙට ගියේ. ගොඩාක් ලස්සනයි පන්සල. වෙලාවක මම දවල්ට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්නම් අපිට ලොකු දුරක් නැහැ. මම වෙලාවක ඔයාලට වීඩියෝ එකක් දාන්නම්කෝ දවල්ට ගිහිල්ලා. සසර දුකින් කුරුණු දමින් එතෙර කරන් මුතිර ලොවේ මහයාවේ සතිර සුවේ සාදාදේ සතිර සුවේ සාදාදේ පවුලේ හැමෝම එකට ඉන්න තැන කොච්චරනම් සතුට තියෙනව නේද? ඒක නම් අත්විඳින්න ඕනම දෙයක්. ඉතින් මම එදා ගොඩාක් සතුටින් හිටියේ. මොකද කවුරුත් අපි එකටනේ හිටියේ. ඇවිත්ලා එක එක කෑවා. ඉතින් ඒ නිසා මම නම් ගොඩාක් සතුටින් හිටියේ. බුදුපියාණන් වහන්සේ දෙසුවා වූ ශ්වාසෝ දහසක් සිසතරම ස්කන්ධය මෙනෙහි කරමින් දෙසුවා වූ ශ්වාසෝ දහසක් සිසතරම ස්කන්ධය ශ්‍රී ලංකා ධර්මතල තුල වැඩම කරලා ඊට පස්සේ මේ තොරන් ටිකක් බලාගෙන අපි ආවා එක එක කනුවේ තිබ්බ තොරණ බලන්න. මේ තියෙන එක එක කනුව කියලා ඒ හරියට පන්සලක තොරණක් තිබ්බා. ඉතින් ඒක බලන්න ආවා. භක්ති ගීතත් තිබ්බා. ඒ තොරණ චූටි වුණාට ලස්සනයි නේද ළමයි? ගොඩක් ලස්සනට තිබ්බා. ඉතින් මේ පන්සල ලයිට් දාලා ලස්සනටම තිබ්බා. මේ ගේම් එක හදලා තියෙන ගමේ ළමයි එකතු වෙලා මේ සමන්ටින් ටික උඩට තියලා ඒකට බෝලයකින් ගහලා සේරම එකපාර වැට්ටුවොත් තව බීම් බෝතලයක් දෙනවා. ඉතින් ඒ සෙල්ලම් කරන එක ටික වෙලා බලන් ඉඳලා බූන්දියකුත් අරගෙන කකා ආයෙ යන්න ගියා අපි. අපි ආයෙ සිසිලස ගමට අපි අද මේ ටිකේ තියෙන තොරන් සේරම බලන්න යනවා.
ලස්සනටම තිබ්බා යෙත්තොරණ. ඉතින් ඒකත් බලලා කූඩුවකුත් තිබ්බා. එතනම ඒකත් බලලා තමයි අපි ආවේ. දැන් නම් වෙලාවේ 11ට විතර ඇති. ඉතින් තේර පුත්තාගේ පන්සලෙත් තිබ්බා තොරණක්. ඒකත් බලලා ඉක්මනටම ආවා. එතනින් ගොඩක් වෙලා හිටියේ නෑ. තොරණ බලලා ඉක්මනටම ආවා. පොඩි ඉස්කෝලෙත් පොඩි තොරණක් ගහලා තිබ්බා. ඉතින් ඒකත් බලාගෙනම තමයි අපි ආවේ. අම්බලන්තට ලොකුම කානිවල් එක තිබෙලම රංගිරිය පන්සලේ. ඉතින් දන්න අය දන්නවා හැම පාරම ලොකුම කානිවල් එකක් තියෙන්නේ මේ අම්බලන්තොට මෙතන තමයි ලොකු තොරණක් එක්ක. ඉතින් ඒක තමයි අවසානට බලන්න ආවේ. මෙන්න මේක නම් මාරු ළමයි දැක්කට පස්සේ ආසයි වුණාට යන්න බයයි. ඒක දැක්කට පස්සේ තල්ලුව කරගෙනවා. වුණාට නියමයි. ඉතින් පැටි අතේ තියන් හොය යන්න බෑනේ. ඒ නිසා ගියේ නෑ. මේව දැක්කම මේවල් යන්න ආසයි. ඒ වුණාට වෙලාවකට හිතන මේක ගලවන් ගියොත් මොනව වෙයිද? එහෙම හිතලා බය හිතෙනවා. ඉතින් ඒකවත් මම නම් සෙල්ලම් කරේ නැහැ. දැක්කම බයයි ආසයි ඒ වුණාට. මට ගියේ නෑ ඒකවත්. ඉතින් ටෙඩි බෙයාලා ඉන්න තැනකට පැටිය වෙක්කන් ගියාට පස්සේ එයා මෙන්න මේ බව්වට ගොඩාක් ආස වුණා. ඉතින් හස්බන්ඩ් එක එයාට අරගෙන දුන්නා. ගෙදර එනකොට හොඳටම වැස්සේ. ඉතින් වෑන් එකෙන් බහැලා එළියට යන්න විදියක් තිබ්බේ නැහැ. කුඩියක් තිබ්බෙත් නැහැ. ඉතින් වෑන් එක ඇතුළට වෙලා වැස්ස අඩු වෙනකන් හිටියා. ඉඳලි වෙලා තමයි ගෙදර ගියේ. මේ ඊළඟ දවසක ටවුන් එකේ තිබ්බ චීස් පස් පරන්සලක්. ඉතින් හස්බන්ඩ් ගෙදරටම ගෙනල්ලා දුන්නා. මේ විදිහට ස්මාර්ට් විදිහට ගෙදරම ඉඳන් දන්සල් හදින්න ඕන ඔයත් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ අපේ ඇනිවර්සරි එක තිබ්බ. ඉතින් හස්බන්ඩ් මාව සර්ප්‍රයිස් කරා කේක් එකක් ගෙනල්ලා. ඉතින් එයාට ගොඩාක් thank you කියන මේ වෙලාවේදී මම සර්ප්‍රයිස් එකෙන් පස්සේ අපි ගියේ කූඩුවක තිබ්බා. ඒ ටික බලන්න. ඉතින් බලන්න කොහමද කියලා. මම පාරම වගේ පොසොන් එකට මේ කුඩු ටික මේ පැත්තේ තියෙනවම තමයි. බලන්නකො මාරකින් ජොලි. ඒ වගේ මම නම් හරි මාසයි.
යාළුවනේ මෙතන තියෙන කූඩු තරංගයක්. ඉතින් මේ කූඩු වලින් අංක 1 2 තෝරලා තෑගි දෙනවා. ගොඩක් නිර්මාණාත්මක විදියට හදලා තියෙන පරිසරයටකාම විදියට, ඒ කියන්නේ පරිසරයේ දේවල් අරගෙන හදලා තියෙන කූඩු තමයි ගොඩක් මෙතන බලන්නේ කොහොමද කියලා එහෙම තෝරන්නේ. කුමාරි මහත්මියගේ මූලිකත්වයෙන් වම්වස්සන්ගේ දායකත්වයෙන් දෙවන වරට සංවිධානය කරන ලබන කිරිකෝපි සමග බිස්කට් දන්සල. ඉතින් එතනම කිරිකෝපි දන්සලකුත් තිබ්බා. ඒකටත් ගිහින් කිරිකෝපි එකක් බීලා අපි ආයෙ ගියා රංගිරි පන්සලට. ඉතින් එතනත් බෙලිමල් දන්සලා තිබ්බා. ඒකත් මම බිව්වා. මම විතරයි බොන්නේ, හස්බන්ඩ් නම් බොන්නේ. ඉතින් එතන ටික වෙලාවක් ඉඳලා අපි ගෙදර ආවා. මොකද අපි කලිනුත් දවසක් ආවනේ. ආසාවට තමයි ආවේ. ඇතින් සෙනනාදේ මාගේ හදවත ගෙනරාවේ මාගේ බේගීතරාවේ අසාවසලා ආවද සිත සරසා උසොයලා ආද සිත सरसा तूने पायल जो कनकाई दिल को याद है तेरी. ඉතින් මම කලින් දූරියන් කාලා තිබ්බේ නැහැ. ඊයේ කූඩු බලන්න ගිහිල්ලා එතන දූරියන් තිබිලා චූටි ගෙඩියක් අරගත්තා. ඉතින් ගෙනල්ලා දැන් මේ කන්න තමයි හදන්නේ. මේක පැලිලා වගේ තිබ්බේ නිසා ගලව ගන්න ලේසි වුණා. ඉතින් බලන්නකෝ මගේ රියැක්ෂන්. මම හිතුව තරන්නම් අනේක හරි ගියේ නැහැ. මම හිතන්නේ මීට වඩා රස ගෙඩිත් ඇති. යාලා කිව්ව ලොකු ගෙඩි නම් රසයි කියලා. ඉතින් මම පොඩි ගෙඩියක් තමයි ගත්තේ. ඒ වුණාට මට නම් එච්චරම සෙට් උන්නේ නැහැ. ආයෙ ලොකු ගෙඩියක් ගෙනල්ලා මම කොයි එකටත් කාලා බලනවා කොහොමද කියලා. මම විතරයි කන්නේ මේවා. හස්බන්ඩ් නම් කොහොමදවත් කැමති නැහැ. ඉතින් පේනවනේ වැටේගෙන කන්නේ. හරි එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ආයෙ මම vlog එකක් අරගෙන ආලා හම්බෙන්නේ නැහැ.